අයිබෝන් සුබ දවසක් කාලා ඔක්කොටම. ඉතින් අදත් CSR Music Room YouTube නාලිකාවට ආව බොහොම ලින් ගතුකමින් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අදත් ආවේ ඒවත් එක්ක සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම කොහොමද හරියාකාරව නිසියාකාරව අපි ගීතයක් ගායනා කරන්න කියන එක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද කැරෝකේ සිං කරද්දී එහෙම නැත්නම් බෑන්ඩ් එකක් එක්ක සිං කරද්දී කොහොමද මයික් එක හරියට අල්ලගන්න මයික් එක හසුරවන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් අදත් ආවේ ඇත්තටම මේ සිං කරද්දී අපි දැන් මයික් එකේ සිං කරන්න කලින් අපි ඇත්තටම අපි ගීතයක් ගායනා කරද්දී අපි ඒ ගීතය හරියටම ගායනා කරනවද කියන එක අපි දැනගන්න ඕනේ. එතෙන්දී සමහර අයට මේක තේරෙන්නේ නැහැ. Taman ඇත්තටම හරියටම ගීතය ගායනා කරනවද? මොකද ඒක තේරෙන්නේ ගීතය අහන් ඉන්න කෙනාට තමයි වැඩි වශයෙන් අපි ගායන ගීතේ අඩුපාඩුකම් තේරෙන්නේ. බොහෝ අයට මේ සිං කරන්න ගියාම බලපාන ප්‍රධාන හේතු දෙකක් තිබුණා. ඒක තමයි එකක් තමයි පිච් එකට සිං කරන එක. ඒ කියන්නේ නියම ස්වර වලට අදාළව ගීතය ගායනා කිරීම. මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ. තමන් හරියට ගීතය ගායනා කරනවද, ඒකෙන් තමන් හරියට පිච් එකේ ගායනා කරනවද කියන එක තමන්ට තේරෙන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක්. තමන්ට ඇත්තටම තේරෙනවා නම් තමන් ගායනා කරන ගීතය පිච් එකේ නෙමෙයි, හරි පිච් එකෙන් නෙවෙයි ගායනා කරන්නේ කියන එක අන්න එහෙම තේරෙනවා නම් එයාව හදාගන්න ලේසියි. හැබැයි යම්කිසි කෙනෙකුට තේරෙන්නේ නැත්නම් තමන් පිච් එකේ ගායනා කරනවද, තමන් අවුට් කියනවද කියන එක තමන්ට තේරෙන්නේ නැත්නම් ඒක ලොකු ගැටලුවක්. එහෙම අවස්ථා අපි හුඟක් දැකලා තියෙනවා. අනිත් එක තමයි ටයිමින්. නියම ටයිමින් එකේ ගීතය ගායනා කරනවා. ඒක ගොඩක් වැදගත් ගීතයක් ගායනා කරද්දී ටයිමින් කියන එක. ඉතින් මේ ටයිමින් එකත් තමන්ට තේරෙන්නේ නැත්නම් ඒකත් ලොකු ගැටලුවක් ගීතයක් ගායනා කිරීමේදී. ඔයා දන්නවා දැන් හැම ගෙදරකම වගේ කැරෝකේ බොක්ස් එකක් තියෙනවා. ඒ නිසා හුඟක් අය විනෝදාංශයක් විදියට මේ කැරෝකේ බොක්ස් එකත් එක්ක YouTube එකෙන් කැරෝකේ එකක් අරගෙන ඒ සින්දුව ගායනා කරනවා නිකන් ඉන්න ගමුත්. මොකද දැන් විශාල වශයෙන් ඒක ප්‍රවණතාවයක් වෙලා තියෙන්නේ මේ කැරෝකේ බොක්ස් එක. ඒක හොඳයි. හැමෝම තමන්ගේ විඩාව මානසික සුවතාවය උදෙසා ගීත ගායනයට යොමු වෙලා තියෙනවා. තමන්ට ලැබෙන පුංචි නිදහසෙන් හරි තමන්ගේ තියෙන සියලු ප්‍රශ්න අමතක කරලා දාලා ගීතයක් එක්ක කාලය ගත කරන එක. ඇත්තටම මේක මානසික වශයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් හොඳ ක්‍රියාවක්. අපි මේ කරන දේ හරියටම කරොත් ඒක ඊටත් වැඩිය හොඳයි. අන්න ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ සිං කරද්දී අපි මෙන්න මේ දේවල් ගැන කොහොමද වග බලාගන්නේ කියන එක. අපි ප්‍රධාන වශයෙන් පිච් එකට ගීතය ගායනා කළ යුතුයි. ඒ වගේම නියම ටයිමින් වල ඒ ගීතය ගායනා කරන්න ඕනේ. නැත්නම් ඒ ගීතයේ තියෙන රසය ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක මම මුලිනුත් කිව්වා වගේ සමහරුන්ට නම් තේරෙනවා තමන් සිං කරගෙන යද්දි තමන්ගේ අතින් පිච් එක එහා මෙහා වුණා නම්, එහෙම නැත්නම් ටයිමින් එහා මෙහා වුණා නම් තමන්ට තේරෙනවා. අනේ එතකොට ඒ වගේ අයට ඒ අඩුපාඩුව හදාගන්න පුළුවන්. මොකද තමන්ට තේරෙන නිසා. නමුත් සමහර අයට තමන් ගායනා කරන ගීතය නියම පිච් එකේ යනවද, එහෙම නැත්නම් නියම ටයිමින් එකේ එයා සිං කරනවද කියන එක එයාටම තේරෙන්නේ නැහැ. එහෙම අයත් එක්ක මේ වැඩේ ටිකක් අමාරුයි කරගෙන යන්න. අන්න ඒ අයට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඔයාලගේ ඒ වැරැද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියන එක. ප්‍රධාන වශයෙන්ම ඔයාට කරන්න පුළුවන් සරලම දේ තමයි ඔයා ගීතයක් ගායනා කරන්න කලින් ඔයා ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පීනියන් පවා වුන් හැමදාම මේ ප්‍රායෝගික පුහුණුවේ යෙදෙනවා. ගීත ගායනා කොච්චර ගීත ගායනා කරත් ඔවුන් හැමදාම මේ අභ්‍යාසවල යෙදෙනවා. ඉතින් ඔබ ප්‍රායෝගික වශයෙන් ගත්තම ඔබ වෘත්තීමය ගායකයෙක් ගායිකාවක් නොවෙන්න පුළුවන්. වෘත්තීමය සංගීත ශාස්ත්‍රයේ නියැලී සිටින කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් ඔබටත් අවස්ථාවක් ලැබුණොත් ඔබත් ගීතයක් ගායනා කරන්න අනිවාර්යයෙන්ම පෙළඹෙනවා. ඒ පෙළඹුණාම සමහර වෙලාවට ඔබ හොඳට ගායනා කරනවා ඇති. සමහර වෙලාවට හොඳට ගායනා කරන්නේ නැතුව ඇති. ඒක කවුරු හරි සමහරට කියනවත් ඇති. සමහරු නොකියනවත් ඇති. අහන් ඉඳලා පාඩුවේ ඉන්නවා ඇති. නමුත් තනහට තැනක ඔයා ගීතයක් ගායනා කරද්දී ඒ ගීතය ගායනා කරන්න ඕන තමන් රස විඳිනවා වගේම
අනිත් අයටත් රස විඳින්න පුළුවන් විදියට. ඉතින් ඒක තමයි ගීතයක තියෙන ගීතයක් ගායනා කිරීමේදී තියෙන වැදගත්කම. තමන්ට මුලින් රස විඳින්මේ හැකියාව තියෙන්න ඕන. තමන් ගායන ගීතය තමන්ට හොඳ රසස්වාදයක් ලැබෙන්න ඕන. ඒ වගේම ඒ ගීතෙන් අනුන්ටත් අහන් ඉන්න කෙනාටත් රසස්වාදයක් ලැබෙන්න ඕන. එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ දේවල් සමහරුන්ට ඇත්තටම තේරෙන්නේ නැහැනේ. ඒක වරදක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් හැමෝටම ඒක විදිහට ගායනා කරන්නත් බෑ. හැමෝටම එක විදිහට වාදනය කරන්නත් බෑ. එහෙම තමයි අපි විවිධාකාර මිනිසුන් හැමෝම සංගීතය ගැන දන්නේ නැහැනේ. නමුත් ඉස්සර නම් මම කලින් වීඩියෝ කිව්වත් වගේ මේ ඉස්සර ගීත ගායනා කරන්න පෙළඹෙන අය ටිකක් අඩුයි. සාමාන්‍ය පාටියක් ගත්තත් සාමාන්‍ය විශේෂ අවස්ථාවක් ගත්තත් කිහිප දෙනෙක් විතරයි ගීත ගායනා කරන්න පෙළඹෙන්නේ. නමුත් දැන් විශාල පිරිසක් මේ කැරොකේ තාක්ෂණයත් එක්ක විශාල පිරිසක් ගීත ගායනයට යොමු වෙලා තියෙනවා. ඉතින් ඔවුන් දැන් සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කොටත් නිදහසක් ලැබුණම ගීතයක් ගායනා කරලා තමන්ගේ සතුට භුක්ති විඳිනවා. ඉතින් අන්න ඒ අයට තමයි මම පොඩ්ඩක් මේ කියලා දෙන්න හැදුවේ තමන්ගේ පිච් එක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම ටයිමින් පිළිබඳව මේ සින්දුවේ තියෙන නියම ටයිමින් වල ගායනා කරන්න. ඉතින් හොඳයි දැන් මේක මෙහෙමයි. මේක විවිධ ගීත විවිධ විදිහට තමයි අපිට ෆීල් වෙන්නේ. එතෙන්දී කොහොම හරි මේ පිච් එක කියන එක බොහොම වැදගත්. එතෙන්දී ඔයාට සරලව කරන්න පුළුවන්, ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා හරියටම පිච් එකේ කියනවද නැද්ද කියන එක බලා ගන්න. ඔයාට සරලව කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා ප්ලේ කරලා ඔයා මොන හරි සින්දුවක් කියනවා කියන්නකෝ. ඒ ඔරිජිනල් සින්දුව හරි ඒකේ කැරෝකේ එක හරි ප්ලේ කරලා ඔයාගේ ෆෝන් එකේ වොයිස් රෙකෝඩර් එකක් දාලා ඔයා කියලා බලන්න ඒ සින්දුවත් එක්කම. එහෙම කියලා ඔයා පොඩ්ඩක් ඔයාම ස්වයං අධ්‍යයනයක් කරන්න. ඔයා හරියටම අර සින්දුවත් එක්ක කියලාද නැද්ද? ඔයාට එතකොට අඩුපාඩුකම් තේරෙන්න ඕන ඔරිජිනල් එකේ පිච් එකත් එක්ක මම හරියටම කියලාද? ඒකේ තියෙන වේරියේෂන්ස් කොහොමද? ඒවා අපි හරියටම පාවිච්චි කරලා තියෙනවද? ඔරිජිනල් එකේ තියෙන ටයිමින් වලටම අපි ගීතය ගායනා කරලා තියෙනවද? මෙන්න මේ දේවල් ඔයා විසින්ම අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාට ගෙදරදිම කරන්න පුළුවන් කතන්දරයක්. සාමාන්‍යයෙන් ඉන්නකොට ඔයා ඔරිජිනල් සින්දුව හොඳට අහන්න. ඔරිජිනල් සින්දුව හොඳට අහලා ඊට පස්සේ ඒකත් එක්කම සින් කරන්න. මේ මතක තියාගන්න ඔයා කියන එක වොයිස් රෙකෝඩර් එකක් දාලා ඔයා රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා නැවත අහන්න. නැවත අහලා බලන්න මොනවද ඔයාගෙන් වෙච්ච අඩුපාඩු කියන එක. ඒ වගේම අනිත් එක තමයි විශේෂයෙන්ම අපි ප්‍රැක්ටිස් කරද්දී අපි මයික් එකක් එක්ක නම් ප්‍රැක්ටිස් කරන්නේ. මයික් එකේ ඉෆෙක්ට් දාගන්න එපා. ඒ කියන්නේ එකෝ එමෙත රිවර්බ් එකක් වගේ ඒ වගේ දේවල් දාගන්න එපා. ඔයා මයික් එක නෝමලි ඉෆෙක්ට් එකක් නැතුව සින් කරන්න පුරුදු වෙන්න. මම නම් කියන්නේ මයික් එකක් නැතුව ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරනවා නම් හොඳයි. ඔරිජිනල් සින්දුව අහලා ඒ ඔරිජිනල් සින්දුවත් එක්කම Taman නිකන් මයික් එකක් නැතුව සින් කරලා ප්‍රැක්ටිස් කරනවා නම් අඩුපාඩු හුඟක් හදාගන්න පුළුවන්. මොකද ඉෆෙක්ට් එකක් දාගත්තම මයික් එකේ අපේ වෙන අඩුපාඩු අපිට තේරෙනවා අඩුයි. මොකද ඒකත් එක්කම නෝමල් එකේ ටැලි වෙලා යනවා. එතකොට Tamanගේ අඩුපාඩුකම් තේරෙනවා අඩුයි. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඔයාලා ප්‍රැක්ටිස් කරද්දී අනිවාර්යෙන් මයික් එකක් පාවිච්චි කරනවා නම් මයික් එකේ ඉෆෙක්ට් එක කට් කරගන්න. එහෙම නැත්තම් මයික් එකක් නැතුවම සින් කරන්න. ගීතයක් ගත්තම යම්කිසි ස්කේල් එකක් ඇතුළේනේ ගීතයක් නිර්මාණය වෙන්නේ. අන්නේ නිර්මාණය වෙච්ච ගීතය ඒ විදිහටම ගායනා කරනවා නම් අපිට ඉස්සෙල්ලා අපේ කනට හොඳට දැනෙන්න ඕන මේ ගීතය යන ස්වර ටික, ඒ ගීතයේ තනුව අපිට හොඳට කනට වදින්න ඕන. ඒක සංගීතය ඉගෙන ගන්න ඕනේ නැහැ. නමුත් සංගීතය ඉගෙන ගත්තේ නැතුණාට Tamanට ඔයාට සමහරලාට අනිත් කෙනෙක් සින් කරද්දි වෙන කෙනෙක් සින් කරද්දි ඔයාට තේරෙන්නේ යා හරියට සින් කරාද නැද්ද කියන එක. ඔයා කියනවා අන්න අතර කෑවා. එහෙම කියනෝනේ. ආයතන අවුට් ගියා. අන්න එහෙම කියනවා කියන්නේ ඔයාට ඒ පිළිබඳව දැනුමක් තියනවා කියන එකනේ. ඔයාට සංගීතය පිළිබඳව දැනුමක් නැති වුණාට යම් කවුරු හරි කෙනෙක් ගායකයෙක් වුණත් ස්ටේජ් එකේ වැරදි විදියට වැරදි ස්වර ටිකක් එක يعني වැරදි තනුවකට ඒ ගීතේ ගායනා කරනවා නම් ඔයාලට ටක් ගාලා තේරෙනවා මෙයාට වැරදිලා. ඒ කියන්නේ මෙයා නියම ස්වරවල නෙවෙයි නියම තාලයට නෙවෙයි ගායනා කරන්න කියලා
ඔයාට තේරෙනවා. ටයිමින් එකත් එහෙමයි. ටයිමිනුත් අනවශ්‍ය විදියට ටයිමින් පැන සිං කරනවා නම් ඔයාට තේරෙනවනේ අන්න එහෙනම් ඔයාට මේක ප්‍රශ්නයක් නෑ. ඔයාටත් සිං කරද්දි මේක හදාගන්න පුළුවන්. මොකද ඔයාට තේරෙනවනේ මේ වැරද්දක් වෙනවා කියන එක. යම්කිසි වරදක් වෙනවා කියලා තේරෙනවා කියන්නේ ඔයාට ඒ වරද හදාගන්න පුළුවන් ඔයා සිං කරද්දි. ඒතකොට ඔයාට ඔයාගෙනුත් වරදක් වෙනවා නම් ඔයාට ඒක තේරෙනවා මට මෙතන වැරදුනා. මං එහෙනම් කොහොමද අන්න ඒක හදාගන්නේ කියන එක. ඉතින් අන්න ඒ විදියට ඔයාම ඔයාගෙන ස්වයං අධ්‍යයනයක යෙදෙන්න ඕන ගීතයක් ගායනා කරන්න පුහුණු වෙද්දී ඔයා හොඳට සිං කරනවා කියන්නේ ඔයාටත් තෘප්තියක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒ ගීතය අහන් ඉන්න අනිත් කෙනාටත් තෘප්තියක් ලබන්න පුළුවන්. අපි සරලව එකක් ගමු. සාමාන්‍යයෙන් අපි සිංහල සංගීතයේදී ඉගෙන ගන්නවා 6 වසරට ගියාම බොහොම සරල ගීයක්. මේක ස්වර 5ක් තියෙන ගීතයක්. ස්වර 5කින් හැදිලා තියෙන්නේ කඳු පෙළ අතරේ තුරුවදුලේ කියන ගීතය. අපි ඒක පොඩ්ඩක් මම වාදනය කරලා පෙන්නන්නම්. ස්වර 5කින් සමන්විත ගීතයක්. කඳු පෙළ අතරේ තුරුවදුලේ ගංගාවේ ආවෙල් යායේ ගීනාදේ ගැමියා මවනා සුමදුරවේ එතකොට මේක C major scale එකේ තියෙන ගීතයක්. එතකොට මෙන්න මේක තමයි ඒකේ මේන් පිච් එක. මෙන්න මේ පිච් එකේ අපිට සිං කරන්න පුළුවන් වෙන්න ඕන. මේ අපි දැන් සර පිච් එක විතරක් තියාගෙන මම සිං කරන්නම්. කඳු පෙළ අතරේ තුරුවදුලේ ගංගාවේ ආවෙල් යායේ ගීනාදේ ගැමියා මවනා සුමදුරවේ මනහරවේ සුමදුරවේ මනහරවේ. මේකේ ටයිමින් එක මොකද්ද? 1 2 3 4 1 2 3 4. එතකොට මේක අපි කියන්න ඕන මේ ටයිමින් එකක් තියාගෙන. ඔයාලා ටයිමින් නැත්තම් ඔයා හැමදෙස්සම සින්දුවක් කියද්දි පොඩි අතින් හරි මෙහෙම තමන් ටයිමින් එකක් තියාගෙන සිං කරනවා නම් ටයිමින් යන එක බොහෝ දුරට අඩු වෙනවා. දැන් මේක මේ ගීතය ගත්තම අපිට ටයිමින් ගන්න පුළුවන්. කඳු පෙළ අතරේ තුරුවදුලේ ගංගාවේ ආවෙල් යායේ ගීනාදේ ගැමියා මවනා සුමදුරවේ මනහරවේ සුමදුරවේ මනහරවේ. එතකොට ඒකේ ටයිමින් එන්නේ 1 2 3 4 1 2 3 4. කඳු පෙළ අතරේ තුරුවදුලේ. එතකොට අන්නේ ටයිමින් එක තියාගෙන කිව්වම සින්දුවේ ආරම්භය සිට අවසානය දක්වා හරි ටයිමින් එකේ අපිට කියාගෙන යන්න පුළුවන්. මේ සරලව අපිට 6 වසරේදී ඉස්කෝලේ උගන්වන ගීතයක්. නමුත් මේ පොඩි දේවල් වලින් අපිට අල්ල ගන්න පුළුවන් ගොඩක් ලොකු දේවල්. ඒ නිසා ලොකු දේවල් කියලා දෙනවට වැඩිය පොඩිම තැනකින් කියලා දුන්නම ඕන කෙනෙකුට තේරෙන නිසා තමයි මම පුංචි දෙයක් ගත්තේ. එතකොට අන්න ඒ විදිහට ටයිමින් එක ඔයා මොන ගීතය කිව්වත් ඒක ටයිමින් එක තියාගෙන පිච් එක තියාගෙන සිං කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. තා ගීතයක් ගත්තොත් මලට බඹරෙකුසේ
සිතට ඔබ එනවා කිරණ සේරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. ඉතින් මේ ගීතය ගත්තමත් මේක D මේජර් එක යන ගීතයක්. D මේජර් ස්කේල් එකේ පිච් එක ඕක. මලට බමරෙකුසේ සිතට ඔබ එනවා කිරණ සේරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. ඉතින් ඒකත් 1 2 3 4 කවුන්ට් එක කියන්නේ ඒකත් ටයිමින් වලට යනවා නම් මලට බමරෙකුසේ සිතට ඔබ එනවා කිරණ සේරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා. ඉතින් බොහොම සරලයි. ඒ ටයිමින් එක තියාගෙන ගීත ගායනා කරනවා නම් ඒ පිච් එක තියාගෙන ගීතය ගායනා කරනවා නම් හරි සරලව අපිට ගීයක් ගායනා කරන්න පුළුවන්. ගීයක් ගායනා කරලා අවසන් කරන්න පුළුවන්. අනිත් අයටත් රසාස්වාදයක් දෙන ගමන්. ඉතින් මේක ඔයා නිතර ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයා ගාව විශේෂයෙන්ම තියෙන ඩිවයිස් එකෙන් තියෙන පහසුකම් යටතේ ඔයාට පුළුවන් මේ හරියාකාරව මේ ගීතය කොහොමද ගායනා කරන්න කියන එක ඔයාටම ස්වයං අධ්‍යයනයක යෙදෙන්න. ඉතින් ඔයාට තියෙන්නේ සරලවම ඒ ගීතයේ ට්‍රැක් එක ප්ලේ කරන ගමන් ඔයත් සිං කරන්න ඒකත් එක්කම ඔයත් සිං කරලා ඔයා මතක ඇතුව ඔයා සිං කරන ගමන් ඔයා මතක තියාගන්න ඕනේ ඒකේ වොයිස් රෙකෝඩර් එකක් ගන්න. අනිවාර්යෙන් වොයිස් රෙකෝඩර් එකක් අරගෙන දෙක සංසන්දනය කරලා බලන්න ඔරිජිනල් එකත් එක්ක තමන් කියපු එකත් එක්ක තමන් හරියටම කියලා තියෙනවද ඒක. එතකොට ඔයාගේ ඔය වරදක් තියෙනවා නම් ඔයාටම අඳුර ගන්න පුළුවන්. ඔයාට අඳුර ගන්න බැරි නම් වෙන කෙනෙකුට හරි පෙන්වන්න මම මගේ කොතනද මං හදාගන්න ඕන තැන මොකද්ද මගේ මෙතන පිචින් අවුට් එකක් වෙනවද එහෙම නැත්නම් මං ටයිමින් මගේ අප්සෙට්ද කියලා. එතකොට සංගීතය දන්න කෙනකින් ඇහුවම යා කියලා දෙයි කොහොමද ඔයාගේ මොනවද තව හැදෙන්න ඕන කාරණා කියලා. විශේෂයෙන්ම ඔයා ගීත ගායනා කරන්න මුලින්ම තෝරගත්තේ ටිකක් අමාරු රාගධාරී ගීත තෝරගන්න එපා. ටිකක් සරල ස්වර තියෙන සරල ගීත ගායනා කරන්න ඔයා ටිකක් යොමු වෙන්න. විශේෂයෙන් සුජයවර්ධනයන්ගේ වගේ ගීත ගත්තම පහසුවෙන් ගායනා කරන්න පුළුවන්. මොකද ඒක රාගධාරී සංගීතය නෙවෙයි. රාගධාරී සංගීතයත් එක්ක මුසු වෙච්ච ගීත ටිකක් අලංකාර වැඩි ස්වර අලංකාර වලින් පිරීලා ඒවා තියෙන ටිකක් ඒක මුලින්ම ආධුනික ඔබට ටිකක් අපහසු වෙයි. ඒ නිසා සරලව ගායනා කරන්න පුළුවන් ගීත ඉස්සෙල්ලා තෝරගෙන ගායනා කරන්න. එතකොට ඔයාට ලස්සනට අනිත් අයටත් තෘප්තියක් දෙන්න පුළුවන් විදියට ගායනා කිරීමේ හැකියාව ලැබෙයි. ඉතින් ඒ නිසා මොකද විශේෂයෙන්ම දැන් ඉස්සර වගේ නෙවෙයි මම කලිනුත් කිව්වේ. හුඟ දෙනෙක් ගීත ගායනා කිරීමට නැඹුරුතාවයක් දක්වනවා. විශේෂයෙන්ම මේ කැරොකේ සංගීතය කැරොකේ කියන තාක්ෂණය ඇවිල්ලා තියෙන නිසා. හොඳයි එහෙනම් අදට වීඩියෝ එක නිමා කරන්න හදන්නේ. තවත් දවසක එන්නම් ඔයාලත් එක්ක මේ ගීත පිළිබඳව කතා කරන්න CSR Music Room YouTube නාලිකාව ඔස්සේ. ඉතින් අද දවසෙත් ඔයාට කියලා දුන්නේ විශේෂයෙන්ම මේ සිං කරන්න පුළුවන් අයට නෙවෙයි කියලා දුන්නේ. සිං කරන්න ටිකක් ආධුනික අයට සිං කරන්න අලුතෙන් එකතු වෙච්ච අයට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. සමහර ඔයා දන්නවා සිං කරන්න ගියාම ඔහේ අර මොකද දැන් අර ෆෝන් එක බලාගෙන සිං කරන්න. එතකොට එයාගේ අවධානය යොමු වෙන්නේ අර තියෙන ලිරික්ස් ටිකට විතරයි. එතකොට එයා ඔහේ කියාගෙන යනවා ලිරික්ස් ටික කිසිම රහක් නැතිව ලිරික්ස් ටික කොහොම හරි කියලා සින්දු ඉවර කරන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. නමුත් ඒ සින්දුවට සාධාරණයක් කරන්න උත්සාහයක් දෙන්නේ නැහැ. ඔහේ ෆෝන් එක බලාගෙන මේ කොහොම හරි කැරොක් එක ඉවර වෙනකන් අරක වචන ටික කියවලා දාන එක තමයි ගොඩක් අය කරන්නේ. ඒ නිසා ඔයා පුරුදු වෙන්න සින්දුවක් කියද්දි
සින්දුවේ වචන ටික කියවන එක විතරක් නෙවෙයි සින්දුවේ තියෙන රසය, සින්දුවේ තියෙන ස්වර අලංකාර මේ හැම දෙයක්ම ගැන හිතලා හොඳට සින්දුව අහලා සින් කරන්න පුරුදු වෙන්න. එතකොට හොඳ නිර්මාණයක් ඔයාට කරන්න පුළුවන්, හොඳ ගායනයක් ඔයාට කරන්න පුළුවන්. හැමතිස්සෙම ඔරිජිනල් සින්දුව අහන්න, හැමතිස්සෙම ඔරිජිනල් ගායකයාගේ සින්දුව අහන්න, ඔරිජිනල් සින්දුව අහන්න. ඒ කියන්නේ ගායකයා ලයිව් ඒ කියන්නේ ගායකයා සජීවී වේදිකාවල කියපු එක නෙවෙයි. එයාගේ ඔරිජිනල් සින්දුව අහන්න. ඔරිජිනල් සින්දුව තියෙනවනේ YouTube එකේ. එයා නැත්තම් කැසට් පටියක හරි CD තැටියක හරි වෙන්න පුළුවන්. එයාගේ ඔරිජිනල් සින්දුව හොඳට අහලා අන්නේ සින්දුවට සමානව කියන්න උත්සාහ ගන්න. මොකද සමහරු කියනවා හඬ අනුකරණය කිරීම වැරදියි කියලා. හඬ අනුකරණය කරන්න යන්න ඕන නැහැ. නමුත් ඒ ගායකයාගේ ඒ සිංගින් ස්ටයිල් එකට කියන්න උත්සාහ ගැනීම මම වරදක් විදියට දකින්නේ නැහැ. මොකද මේ විදියට කියන්න උත්සාහ ගත්තොත් ඔයාටත් හොඳ ගායනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද එයාගේ සින්දුව ඒ රහටම අපිට කියන්න පුළුවන් නම් ඒ යාගේ තියෙන ස්ටයිල් එක පොඩ්ඩක් අපේ ඇඟට දාගත්තට කිසි වරදක් නැහැ. මොකද එයාගේ වොයිස් එක එකක්, අපේ වොයිස් එක එකක්. අපිට කවදාවත් එයාගේ වොයිස් එක ගන්න බෑනේ. එයාගේ වොයිස් එක එයාට තියෙනවා. නමුත් අපි එයාගේ සින්දුවක් කියද්දි අපි එයාගේ ස්ටයිල් එක පොඩ්ඩක් ෆලෝ කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට අපිට මේ සින්දුවට හොඳ සාධාරණයක් කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් තවත් දවසක අපි හමු වෙමු මේ වගේ වැඩසටහනකින්. එතෙක් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහිල්ලා එන්නම්.